දවස්වල අපේ අනුර කුමාර හිටපු මන්ත්‍රීවරයා වත්මන් ජනාධිපතිවරයා අපෙන් ප්‍රශ්නයක් අහනවා වේදිකාවට නැගලා. ඒ අමාත්‍යාංශවල වාහන පිළිලා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් වගේ ඒ ඔක්කොම විකුණලා භාණ්ඩාගාරේ පුරවනවා. ඒකට කැමති නැද්ද කියලා. ඉතින් හොරේ දාලා අප්පුඩි ගැහුවා. දැන් මේ වෙනකොට අනුර කුමාර ජනාධිපතිවරයා මං හිතන්නේ මේ රටේ ජනාධිපති. දැන් රජයේ වාහන සංචිත අවුරුදු 20ක් පරණයි. වාහන සංචිතේ අලුත් කරන්න ඕන. අමාත්‍යාංශවලටත් කැබ් එකක් දෙන්න ඕන. ගාන හදලා ටෙන්ඩර් දාලා ඉවර වෙලා ඕනනම් අමාත්‍යාංශවලටත් කැබ් දෙන්නලු. කිසි කේස් එකක් නැහැ. දැන් මේගොල්ලෝ කැබ් 1775ක් ගෙන්වන්න ලෑස්ති කරලා තියෙනවා. අපිට ඒක ගැටලුවක් නැහැ. මොකද මේගොල්ලෝ මෙහෙම නොකිය ආවනම්. දැන් තීන කැබ් ඔක්කොම විකුණලා තීන වාහන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එක වගේ කාසියල් වගේ ලේකම් කාර්යාලවල නවත්තලා තියෙන වාහන ටික සේරම විකුණලා මහ භාණ්ඩාගාරයට සල්ලි බාර දීලා ඒගොල්ලොත් බස් එක යනවා කියලා කිව්වා. බස් එක යනවා ගියත් කමක් නැහැ. දැන් ඒගොල්ලොත් වාහන ගෙන්න ගන්නවනේ. ඒවත් ඩබල් කැබ්මයි ගෙන්න ගන්න. අර කොහේ හරි ගියාම බඩු පටවගෙන ඉන්න පුළුවන් යාතිය බඩු. ඉතින් ඒවා 1775ක් මොකටද කියලා අපිට තාම හිතා ගන්න බෑ. මේ කොහොමත් 1775ක් ගෙනාවයි කියමුකෝ. ඊට වැඩි කාරණයක් තමයි දැන් ඒගොල්ලෝ මේ වගේ ලොකු බජට් එකකට ගිහිල්ලා මේ වගේ මහා විශාල පරිහානියක් කරන ගමන් ජනතාවට නැති පහසුකම් යාලට ඕනේ නැහැ කිව්වට අපේ කවුද මාතර මන්ත්‍රීවරයා ඔහු කියනවා මේ ආනයනය කරන වාහන සඳහා අලුත් බද්දක් අප්‍රේල් 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් හිතන්නකෝ මේ මොන රවටිල්ලක්ද මොන කාලකන්නිද කියලා මේ ජනතාවට වාහනයක් ගන්න තියෙන සිහිනයක්ම කරනවා. තිබිච්ච සිහින බොඳ කරනවා. බොඳ වෙලා තියෙනව නැති කරනවා. නැති වෙච්ච ඒවා නැතිම කරලා දානවා. කොහොම හරි ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ඇතුලේ වාහන ගන්න හිටියානම් ඒ හීනයක්ම තමයි. දැන් අප්‍රේල් 1 වෙනිදාත් හොඳ දවසක්. මොකද මේගොල්ලොන්ට ඡන්දය දීපු මෝඩියෝ ටික ඉන්නවනේ. ඒ මෝඩියෝන්ටගේ දිනේ සිහිපත් කරන්න තමයි මෝඩියාගේ දවස මතක් කරන්න වෙන්නත් දන්නෙත් නැහැ. දෛවී සරදමකට වගේ අප්‍රේල් 1 වෙනිදාම මේ බද්ද ගහනවා කියලා අපේ ජාතික ජන බලවේගය අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ට තීරු බදු රහිතව කැබ් ගෙන්න ගන්නත් කැබ් 1775ක් ගෙන්න ගන්නත් ඒක පොඩ්ඩක් පහ වුණා දිත්වාපු හින්දා. නැත්තම් මෙහාට බාලා ඉවරයි. ඒක එහෙම කරන්නත් ජනතාව ගන්න සාමාන්‍ය බදු ගෙවන ජනතාව ගෙවලා ගන්න වාහන වලට තවත් බද්දක් පළවෙනි දෙනෙන් ගහන්නත් ඉතින් අනේ මන්දා ඒක අපිට තේරෙන්නේ නැහැ. මොකද්ද මේ ජනතා පැතුමද කියලා දන්නෙත් නැහැ. ඉතින් ජනතාවගේ පැතුමක්ද දන්නෙත් නැහනේ. අපි ඉතින් බලාගෙන ඉමු කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ. කොහොම හරි අපිට පේනවා රට යන අත හිතා ගන්න බැරි බව.